සුබ දවසක් හැමෝටම. අද හංසි පැරඩයිස් YouTube channel එකෙන් අද මම ඔයගලන්ට කියලා දෙන්නේ ඇන්තූරියන් කොම්පොට් කුඩා පැල හරියටම පැල කරගන්නේ කොහොමද කියලා. මුලින්ම අපි බලමු මේ කුඩා පැල වගා මිශ්‍රණයේ පැල කරගන්න කලින් අපි අනුගමනය කරන්න ඕනේ පියවරවල් මොනවාද කියලා. අංක 1 තමයි අපි මේ වගා මිශ්‍රණයට භාවිතා කරලා තියෙන්නේ කුඩාම පොල්ලෙලි කැබලි සහ වැලි බොරළු. ඉතින් මේ වැලිත් ගොඩක් විශාල වැලි කැට නෙවෙයි සාමාන්‍ය කුඩාම වැලි වෙන්න ඕනේ. මේ වැලි හොඳට ජීවාණුහරණය කරලා පොල්ලෙලි හොඳට කහට ඉවත් කරලා පොල්ලෙලිත් හොඳට ජීවාණුහරණය කරලා තමයි අපි අරගන්න ඕනේ. ඉතින් මේවා හරියටම ජීවාණුහරණය කරන්නේ කොහොමද කියලා වීඩියෝ එකක් මම ඉක්මනින්ම අරගෙන එන්නම්. ඉතින් මේ පොඩි පැල අපි මේ වගා මිශ්‍රණය පැල කරන්න කලින් අපි මේ පොඩි පැල කොන්ඩිස් ද්‍රාවණයකින් හරි නැත්නම් කැප්ටාන් දියර වලින් හරි සෝදලා තමයි අරගන්න ඕනේ. ඉතින් ඒවා තමයි දිලීර හානි වළක්වන දිලීර නාශක වර්ග. ඔයගලන්ට කොන්ඩිස් මේ කැප්ටාන් කුඩු නැත්නම් අඟුරු කුඩු පේස්ට් එක වගේ හදලා මේ මුල් අඟුරු පේස්ට් එකේ තවරලා පැල කරන්නත් පුළුවන්. ඉතින් මම නම් ගොඩක්ම දුරට කොන්ඩිස් තමයි භාවිතා කරන්නේ. නැත්නම් අඟුරු කුඩු දිලීර නාශක කැප්ටාන් වලින් මේ මුල් සෝද ගන්නව නම් හරි නියමිත මාත්‍රාවට අපි කැප්ටාන් කුඩු ජලය සමග එකතු කරන්න ඕනේ. කැප්ටාන් කුඩු ජලයට වැඩි වුණොත් මේ මුල් වල ඒවා තැවරුනහම ආසාදනය වෙන්න පුළුවන්. මුල් අසාර්ථක වෙලා පැල වගාව සාර්ථක වෙන්නේ නැහැ. ඒ නිසා කැප්ටාන් නියමිත මාත්‍රාවට පමණක් ජලය සමග එකතු කරන්න. එතකොට අපි මේ කුඩා පැලවලට එකතු කරන පොහොර වර්ග තමයි ඔස්මෝකෝට් N කියන පොහොර එක. ඉතින් මේ ඔස්මෝකෝට් N පොහොර එක අපි පැල කරගත්ත ගමන් පැලවලට භාවිතා කරන්නේ නැහැ. එහෙනම් අපි ඔස්මෝකෝට් පැලවලට භාවිතා කරන්නේ සති 2කින් විතර. ඒ කියන්නේ පැල කරලා සති 2කින් පමණ තමයි අපි මේ ඔස්මෝකෝට් භාවිතා කරන්නේ. ඒ වගේම මේ ඇන්තූරියන් වලට හැමදාම ජලය එකතු කරන්න අවශ්‍ය නැහැ. පොල්ලෙලි වල යම්කිසි තෙතමනයක් තියෙනවා නම් ජලය අවශ්‍යම නැහැ. මේ වගේ පොඩි පැලවලට ජලය එකතු කරනකොට ස්ප්‍රේ එකකින් පින්න වගේ වෙන්න තමයි අපි මේ ඇන්තූරියන් පැල මතට ජලය එකතු කරන්නේ. ඉතින් කොම්පොට් පැල, සීඩ් පැල, ඒ වගේම පටක රෝපණය පැල අපි පැල කරනකොට මේ ක්‍රියාවලින් අනුගමනය කරන්න ඕනේ. ගොඩක්ම වගා මිශ්‍රණය පිරිසිදු වෙන්න ඕනේ. ඉතින් වගා මිශ්‍රණය 100% පිරිසිදු වෙනවා කියන්නේ අපිට අපේ පැල සාර්ථක කරගන්න පුළුවන්. ඒ වගේම ජලය වැඩි කරගන්නේ නැතිව අපි මේ වගාව කරගෙන යන්න ඕනේ. ඒ වගේම තව වැදගත් කරුණක් තියෙනවා. ඔයගලන්ගේ පළාතේ ජලය වල ඒ කියන්නේ වතුර වල ක්ලෝරින් ජලය ඒ කියන්නේ ක්ලෝරින් සහිත ක්ලෝරින් වැඩි නම් පැලවලට එකතු කරන්න එපා. එකවර පැය 24ක් භාජනයක දාලා තියලා ඒක ස්ප්‍රේ බෝතලයට දාලා තමයි අපි පැය 24කින් පස්සේ තමයි අපි ඇන්තූරියන් කුඩා පැලවලට මේවා ලොකු මෞෂාක වලට උනත් ජලය එකතු කරන්න කළ යුත්තේ. ඉතින් මේවා තමයි අපි ඇන්තූරියන් මගාවේදී සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් ඇන්තූරියන් මගාව ගැන කතා කරනවා නම් ගොඩක් කරුණු තියෙනවා. අපි වීඩියෝ වලින් කතා කරමු. මම කලින් ඇන්තූරියන් මගාව ගැන වීඩියෝ YouTube channel එකට දාලා තියෙනවා. ඔයගොල්ලෝ ඒවත් බලන්න. ඉතින් අපි ඉදිරියට ඇන්තූරියන් සම්බන්ධව තියෙන ගැටලු කතා කරමු. දැන් අපි යමු වීඩියෝ එකට. මේ තියෙන්නේ ඇන්තූරියන් කොම්පොට් පැල. ඉතින් මම මේ ටික ඔන්ලයින් ඕඩර් කරලා තමයි ගෙන්න ගත්තේ. ඒ කියන්නේ පැල එනකොට මෙන්න මෙහෙම
තමයි ආවේ. පැල ගලවලා ගොඩක් පොඩිම පැල. හරිද? එතකොට මම අද කියලා දෙන්නේ මේ වගේ පොඩි පැල හරියටම පැල කරන්නේ කොහොමද කියලා. ඉතින් මේ චූටි පැල මේ බලන්න මේ පැලේම ගොඩක්ම පොඩිනේ. ඉතින් මුල් තියෙන්නේ 2යි. ඉතින් අපි මේක පැල කරගන්නකොට ගොඩක් අය කියනවනේ පැලේ මැරෙනවා මේ වගේ චූටි පැල කරගන්න බැහැ කියලා. ඉතින් මම මේ පැල කරලා තියෙන්නේ පොල් එලි සහ වැලි වගා මාධ්‍යයක වගා මිශ්‍රණයක. දැන් මම කියලා දෙන්නම් හරියටම කොහොමද මේ වගේ පොඩි පැලයක් මේ වගේ වගා මාධ්‍යයක පැල කරන්නේ කියලා. අපි පැලයක් ගත්තාම පේනවා ඇති මම මේ පැල කරලා තියෙන ඒවා. මේ බලන්න මුල ගොඩක්ම යට කරලා නැහැ වගා මාධ්‍යයට. මේ බලන්න මේ පොඩි පැලේ තියෙන විදිහ. මේක මුලක් මතු පිටට තියලා තමයි මම පැල කරලා තියෙන්නේ. ඉතින් මම කියලා දෙන්නම් කොහොමද හරියටම පැල කරන්න කියලා. අපි දැන් මෙතන පැල කරගමු. අපේ අර පොඩි පැල ටික ඔන්න මේ පැලේ තියෙන්නේ මුල් 2යි. හරිද? එතකොට අපි මේ පැලේ පැල කරගන්න ඕනේ මේ එක මුලක් මතු පිටට අපිට පේන්න තියලා. හරිද? එතකොට මේ චූටි මුල අපි පරිස්සමට වගා මිශ්‍රණයට යට කරගන්න ඕනේ. ඔන්නෝම මතු පිටින් මෙන්න මේ විදිහට පැල කරගන්නවා. මේක මාසයක් විතර යනකොට මේ පුංචි දළු ඉක්මනට ලොකු වෙන්න පටන් ගන්නවා. හරිද? එතකොට මේ තියෙන එකේ අනිත් මුල බලන්න අපිට මතු පිටට පේන්න මේ මුල් කොටස තියෙනවා. ඉතින් මේක ගොඩක් සරල ට්‍රික්ස් එකක්. ඊළඟ පැලෙත් කියලා දෙන්නම් මම. මේ තියෙන්නේ මේ පැලේ මුල් ටික මෙන්න මෙහෙම පැල කරගන්න ඕනේ. අපිට මේක මොකක් හරි ටූල් එකකින් අල්ලලා පැල කරන්න තියනවා නම් හොඳයි. පැලේ ඩැමේජ් වෙන්නේ නැති වෙන්න. මේවා ගොඩක් පොඩි පැල නිසා කලබල වෙන්නේ නැතිව පැලයකින් එකට මෙහෙම පැල කරගෙන පැලේ සාමාන්‍ය ප්‍රමාණයට වෙන් කරගන්න පුළුවන් වුණාම පොඩි මල් බඳුන් වලට අපිට මේ පැලේ පැල කරගන්න පුළුවන් වෙනවා. දැන් අපි මේක පැල කරගත්තා. මේක කිසිම ප්‍රශ්නයක් නැහැ මෙහෙම මතු පිටට තිබ්බා කියලා. චූටි කඳ පැලේ කඳ කොටසින් කොටසකුයි එක මුලකුයි වගා මිශ්‍රණයට යට කරන්න තමයි ඕනේ. මේක ටික දවසක් යනකොට අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ මුල් කොටසෙනුත් චූටි පැල. ඒ කියන්නේ චූටි මුල් කොටස් හැදිලා තියෙනවා. ඉතින් මේ ක්‍රමය ගොඩක් සාර්ථකයි. බලන්න මම පැල කරලා තියෙන මේ ඔක්කොම පැලවල ඔක්කොම එක මුලක් හරි උඩට මතු පිටට තියෙනවා. දැන් මෙන්න මේ පැලේ මෙහෙම තිබ්බට දැන් මේක මෙහෙම තියෙන්න ඕනේ නැහැ. මෙහෙම තිබ්බත් මෙන්න මෙතනින් චූටි මුලක් ඔයගලන්ට බලා ගන්න පුළුවන් තව ටික දවසකින්. ඉතින් මේ තියෙන්නේ ගොඩක්ම පොඩි පැලයක් නේ. මේ තියෙන්නේ ගොඩක්ම පොඩි පැලයක්. ඒක පැල කරන විදිහත් කියලා දෙන්නම්. පොට් එකේ ඉඩ තියෙන තැනකින් අපි පැල කරගමු. මෙතනින් පැල කරගමු. බලන්න මේක පැල කරන විදිහ. මේ ගොඩක්ම දිගට තියෙන මුල මම වගා මිශ්‍රණයට යට කරගන්නවා. චූටි මුල් කොටස උඩට එන්න තමයි අපි පැල කරගන්න ඕනේ. අන්න හරි. බලන්න මේක තියෙන්නේ මතු පිටටනේ. මේක තියෙන්නේ මතු පිටට. බලන්න මෙන්න මෙතන කොළ වෙන් වෙලා තියෙන තැන. පැහැදිලි හිතන්න වීඩියෝ එකට.
බලන්න මෙතන කොළ වෙන් වෙලා තියෙන තැන එතන වගා මිශ්‍රණයට කවදාවත් යට කරන්න එපා. එතකොට මෙන්න මෙතනින් කඳ කොටසින් පොඩි පැල කුණු වෙන්න පටන් ගන්නවා. ඒ නිසා මෙන්න මේ ගානට තමයි අපි පොඩි පැල පැල කරගන්නේ. දැන් මුල් කොටසක් වගා මිශ්‍රණයට යට වෙලා තියෙන්නේ. ඒ නිසා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. බලන්න මේ පැලක් තියෙන්නේ මත්තු පිටටම. ඒවා මේ කොළ වෙන් වෙලා තියෙන ඒවා කිසිම පැලයක වගා මිශ්‍රණයට යට වෙලා නැහැ ඒවා. ඉතින් තව ටික දවසක් යනකොට අපිට පුළුවන් සාර්ථක කොම්පොට් එකක් හදාගන්න. නිතරම මේක පරීක්ෂා කරන්න ඕනේ. අපි වතුරේම දානකොට මුල් උඩට එන්න පුළුවන්. මෙන්න මේ වගේ මුල යට කරන්න ඕනේ. ඔහොම මෙයාට වතුර වැඩි කරගන්නේ නැතිව තියාගන්න ඕනේ. මේ වගා මිශ්‍රණයේ අපි පැල කරන්න කලින් මෙයාගේ උඩරිම වගා මිශ්‍රණය ගොඩක්ම පිරිසිදු වෙන්න ඕනේ. ඒ කියන්නේ පොල් එලි වල කාට ඉවත් කරලා වැලි පොරළු හොඳට හොදලා ජීවාණුහරණය කරන්න ඕනේ වගා මිශ්‍රණය. ජීවාණුහරණය කරලා තමයි අපි මේ කුඩා පැල කරන්නේ. ඉතින් ඕනෑම ඇන්තෝරියන් පැලයක් පැල කරනකොට එහෙම තමයි. ඉතින් අපි අලුතින් පැලයක් පැල කරනවා නම් මේකේ මම පෙන්නන්නම්. මේ බලන්න. මතු පිටට මුල් කොටසක් තියලා තමයි අපි පැල කරන්නේ. මේ මුල් කොටස හරිනම් මෙන්න මෙහෙම උඩට මතු වෙන්න තියලා තමයි අපි පැල කරගන්න ඕනේ. හරිද? මේකේ මෙන්න මේක මම පෙන්නන්නම්කෝ. මේ බලන්න මම මේක පැල කරගෙන තියෙන්නේ. මේ අලුතෙන් පැල කරගත්ත පැල මුල් කොටසක් උඩට තියලා තමයි පැල කරගෙන තියෙන්නේ. පැලේ ගොඩක් වගා මාධ්‍යයට යට කරගන්නේ නෑ. මේ බලන්න කොළ බෙදිලා තියෙන කිසිම ස්ථානයක් වගා මිශ්‍රණයට යට වෙලා නෑ. මෙහෙම පැලයක් හදනකොට අපිට ගොඩක්ම සාර්ථකව පැල හදාගන්න පුළුවන් වෙනවා. ඉතින් අපි මේකට දැන් කොම්පෝස්ට් කොටස් එකතු කරගන්නේ නැහැ. පොල් එලි විතරයි එකතු කරගන්නේ. පොල් එලි කුඩාම ප්‍රමාණය වෙන්න ඕනේ. මේ තියෙන්නේ පොල් එලි ප්‍රමාණය කුඩාම වෙන්න ඕනේ. තව දෙයක් තමයි ඔස්මෝකෝට් කැට. ඔස්මෝකෝට් කැට පොහොර එකතු කරගන්නකොට බලන්න මම එකතු කරගෙන තියෙන දැනට ඔස්මෝකෝට් කැට 3ක් 4ක් වගේ සම්පූර්ණයෙන්ම ඔස්මෝකෝට් කැට එකතු කරගන්නේ සති 2මාරකින් විතර තමයි කොම්පොට් වලට. ඒකට හේතුව තමයි කොම්පොට් කියන්නේ මේවා චූටි පැල අපි මේවට දාන්නේ ඔස්මෝකෝට් N පොහොර එකනේ. එතකොට පැල අසාර්ථක වෙන්න පුළුවන්. පැල කරපු ගමන් මේ පොඩි පැලවලට ඔස්මෝකෝට් N එක දාන්න ගියොත් ඉතින් මේ පොට් එකට ඔස්මෝකෝට් කැට 20ක් විතර ප්‍රමාණවත් විසිරීලා යන්න තමයි අපි පොහොර දාගන්න ඕනේ. ඒත් මේ මුල් වලට ලං කරන්න එපා. පැලේ චුට්ටක් මුල් වලින් ඈත් කරලා තමයි විසිරීලා යන විදිහට අපි ඔස්මෝකෝට් එකතු කරන්න ඕනේ. මෙන්න ඔස්මෝකෝට් එකක් මේ තියෙන්නේ. හොඳට බලන්න මම මේ ඔස්මෝකෝට් කැටේ පැලේ මුලටම දාගෙන නැහැ. පොල් එලි වගා මිශ්‍රණයට මේ හරියන්න ඒ ආසන්නව තමයි දාගෙන තියෙන්නේ. ඉතින් මම හිතනවා මේක හැමෝටම පැහැදිලි වෙන්නේ නැති කියලා. දැන් මේ තියෙන පොඩි පැලේ තියෙනවනේ. එතකොට මෙයා අඟල් 4ක් අඟල් 3 විතර මේ පොට් එකේම වර්ධනය වුණාට පස්සේ තමයි අපි කුඩා මල් බඳුන් වලට මේ චූටි පැල දාගන්නේ. ඉතින් මේ බැංකොක් ෆ්ලෑෂ් සීඩ් වර්ග ටිකක් තමයි මේ පොට් එකේ පැල 50ක් විතර තියෙනවා. ඉතින් ගොඩාක්ම චූටි පැල තිබ්බා. මට දැන් මේක ගලවන්න බැහැ. මේ බලන්න මේ පැලේම ගොඩක්ම පුංචිනේ. ගොඩක්ම පොඩි.
ඉතින් එක පැලයකවත් මම කොළ බෙදෙන ස්ථානය යට කරගෙන නැහැ. පැලේ මතු පිට තමයි මතු පිටට හිටින්න තමයි ගොඩක්ම පැල කරලා තියෙන්නේ. ඉතින් මේ ක්‍රමය ගොඩක්ම පහසුයි පැල සාර්ථකව බඳුන්ගත කරගන්න බැරි කට්ටියට. ඉතින් ඇන්තූරියන් වගාවට අලුත් කෙනෙක්ට මේ ට්‍රික්ස් එක මේ ක්‍රමය වැදගත් වෙයි කියලා මං හිතනවා. ඉතින් මගේ වීඩියෝ තුලින් මං හැමදාම අරගෙන ඉන්නේ ගොඩක්ම සරල විදියට සරල දේවල් ඇන්තූරියන් වගාවේදී අපි කරන පොඩි පොඩි වැරදි. ඉතින් ඇන්තූරියන් වගාව පිළිබඳව තවත් වීඩියෝ එකක් තුලින් හමු වෙමු. හැමෝටම සුබ දවසක්.